බිලක්ම වැඩි වෙනවා. බිස්නස් අඩු වෙලා තියෙනවා. වැඩි කරපු එක ගැන අපිට හිතන්න මොකද්ද මේ වෙන්නේ කියන හිතා ගන්න බෑ. ඒකකොට ඉතින් රටට මොනවා වෙයිද අපිට හිතා ගන්න බෑ. ලයිට් බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන අර්බුදයත් එක්ක. මේ යුද්ධයත් එක්ක ඇති වෙන ප්‍රශ්නයක් ඒක. සාමාන්‍යයෙන් තා ටිකක් කල් යනකොට ඒක අඩු වෙලා යයි. අපි කවුරුත් රටවැසියන් වශයෙන් දරා ගන්න වෙනවා. ගන්න බැරුව ඉන්නේ ඉතින් මා කරන්නේ. රැල්ලට දුන්නේ තියෙන රැල්ලට. දැන් ඉතින් අපි අමාරු වෙట్లా තමයි තියෙන්නේ. ජනතාව බරපතල නෑ බොලු. අපරන් දරන්න අමාරු. ඉතින් වැඩි කරනවා දැන් ගිය පාරේ තරියලානේ. ජනතාවට තමයි අමාරු. ඉපදිනේට තමයි ඒක බලපාන්නේ. චොක්ලට් එකේ නුකල් ඉස්සක් වැඩි කරා කියමු 10ක්. ඒක විකුණන්න ඕන පොඩි මිනිහටනේ. ඒතර පොඩි මිනිස්සු ඒක ගන්නවා. කොම්පැනි කාර්යයට මේ වැඩි වුණා කියලා කිසි අවුලක් නැහැ. පාරිභෝගිකයට වැඩි වෙලා තියෙන්නේ. පාරිභෝගිකයට තමයි මේක බලපාන්නේ. අය දන්නා ලොකු කොම්පැනි කාර්යයට මේ 180කට වඩා වැඩි කරුවම කොම්පැනි කාර්යය හැම බඩුවකම මිල වැඩි කරනවා. එයා ඒකේ ඇවිල්ලා කාලේ රුපියල් 5000ක් වැඩි කරලා එයා ලක්ෂ දෙකක් තුනක් එයා හොයා ගන්නවා. අද මේ වෙනකොට ඇලහැර යූරියා 9500ට ගත්තු පොහොර අපි දැන් 14900 වෙලා තියෙනවා. ගලවලා දෙන්න තියන්නේ රෙද්දයි සාරියයි තමයි. හේ ඇති පොහොර ඇටයක් වන්නේ. නඩු දාන්න ඕනකම තියෙන්නේ පොහොර සමාගම් 9300ට ගෝජන සේවා මධ්‍යස්ථානවලට දෙන්න එකඟ වෙලා තිබ්බ. පොහොර ටික වැඩි මිලට ගොවීන්ට විකුණන්න ඒ තීරණය ගත්තු කැබිනට් ඇමතිවරයාටයි ජනාධිපතිවරයාටයි තමයි නඩු දාන්න ඕනකම තියෙන්නේ. ආතල්කාන්තරත් වැදුගේ ඉසන්නිය අර නාමල් කරුණාරත්න නෙමෙයි කරුණාරත්නත් වැදුගේ ඉසන්නිය ඇදලා තියෙන්නේ. මේ ආණ්ඩුව දිගින් දිගටම ඇමතිවරු මතවරු රජ නිලධාරී ඔක්කොම ටික එකතු වෙලා කියන්නේ බොරු. මොපිුණතාවියක් තියෙනවා දිලිගෙත් තියෙනවා. රතුකුඩු ඇත්තෙම නෑ. රතුකුඩු ගහන වෙලාවත් දැන් පැනලා ගිහිල්ලා තියෙන්නේ ගෝයන් වල. 4:45ක් විතර වෙනවා දැන් ගෝයන් වල මේ කහපාට වෙලා තියෙන්නේ ඒ හින්දා තමයි. විටින් විට නිින්දෙන් ඇහැරුණා වගේ ඇවිල්ලා ඇමතිවරු කියනවා එක දවසකට ඇවිල්ලා කියනවා පොහොර තියෙනවා කියනවා එක දවසකට ඇවිල්ලා තියෙනවා මේ පොහොර සීමා සහිත කරන්න ඕනේ කියනවා තවත් වෙලාවකට ඇමතිවරයා කියනවා වැඩිපුර ගොවියන්ට පොහොර දෙන්නේ නැහැ කියනවා. මොකද්ද මේ කාරණාව තේරුම? මේ ආණ්ඩුව දිගින් දිගටම ඇමතිවරු මතවරු රජ නිලධාරී ඔක්කොම ටික එකතු වෙලා කියන්නේ බොරු. දැන් ලාල්කාන්ත ඇමතිතුමා කියනවා මෙතෙක් රජයේ මැදිහත් වෙලා පොහොර බෙදා හැරීමේ කටයුතු කරා. ඒ වගේම මින් ඉදිරියට පෞද්ගලික අංශයත් බෙදා හැරීමේ කටයුතුට සම්බන්ධ වෙනවා කියලා. හැබැයි අද මේ වෙනකොට ඇලහැර යූරියා 9500ට ගත්තු පොහොර අපි දැන් 14900 වෙලා තියෙනවා. ලාල්කාන්ත ඇමතිතුමා ඇයි මේ මිල පිළිබඳ කතාව මගහරින්නේ? එක්කෝ ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගොවිජන සේවාවල නිලධාරීන් අමාරුවේ දාන්න නැතුව කට වහගෙන ඉන්න ඕනේ ඇමතිවරයා. ඒ කට්ටිය කට ඇරලා කියන හැම වචනයක් පාසම ගොවියෝ යනවා ගොවිජන සේවාවලට. ගොවියෝ ගිහිල්ලා ඉල්ලනවා ගලවලා දෙන්න තියෙන්නේ රෙද්දයි සාරියයි තමයි. හේ ඇති පොහොර ඇටයක් වන්නේ. MOP පොඩ්ඩක්වත් නැහැ. ඒක නිසා නඩු දාන්න ඕනකම තියෙන්නේ පොහොර සමාගම් 9300ට ගෝජන සේවා මධ්‍යස්ථානවලට දෙන්න එකඟ වෙලා තිබ්බ. පොහොර ටික වැඩි මිලට ගොවීන්ට විකුණන්න ඒ තීරණය ගත්තු කැබිනට් ඇමතිවරයාටයි ජනාධිපතිවරයාටයි තමයි නඩු දාන්න ඕනකම තියෙන්නේ. නාමල් කරුණාරත්න පහුගිය කාලේ ගොයන් කෑවා. දැන් ලාල්කාන්ත මන් දන්නේ දෙන්නම බත් කන පුජ්‍යලෝදි කියලා අපිට තේරෙන්නේ නැහැ. බත් කන උන් නම් අනිවාර්යයෙන් මේ වී ටික හදා ගන්න. පොහොර ටික කලට වෙලාවට දෙන්නකෝ. ආතල්කාන්තරත් වැදුගේ ඉසන්නිය අර නාමල් කරුණාරත්න නෙමෙයි කරුණාරත්නත් වැදුගේ ඉසන්නිය ඇදිලා. ජන බලවේගය කියලා අපි හැවටුණා. අපි ජන බලවේගයේ හොඳ ක්‍රියාකාරී පුදුල අපි මේ වසංගල. නමුත් දැන් නම් ඕනම නැහැ කියන දේ අපිට කියන්න තියෙනවා. අපිට මේ වෙනකොට රුපියල උදව්වක් කරගන්න බැරි නම් මාස 5ක් ගත වෙනකල් මේ රජයක් කියලා තිබිලා වැඩක් නැහැ කියන එක පැහැදිලිව අපි කියන්න ඕනේ. මොකද අපිට කනගාටුයි. මොකද ගොවි පවුල් 51ක් ජීවත් වෙනවා මේ වෙල්යාය යටතේ ගොවිතැන් කරගෙන. පසුගිය වසරේ නොවැම්බර් මාස අගදී දිවයිනට බලපෑ දිට්වා සුළුකුණාටුව හේතුවෙන් මිගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොහෝ ස්ථානවලට හානි සිදු වුණා. එලෙස හානියටපත් ඇල අමුණු මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් කරවිලන්ද ප්‍රදේශයේ ගොවින් පත්වැත්තේ දැඩි අසිරුතාවයකටයි. ලොග්ගල ඔය හරහා සාදා තිබූ ඇල මාර්ගයක් ඔස්සේ සිය වෙල්යායට ජලය රැගෙන ගිය බවත් මෙවන විට එම ඇල පද්ධතිය විනාශ වීමෙන් කුඹුරු අක්කර 80කට වැඩි ප්‍රමාණයක ගොවිතැන් පවුල් 51ක් බලපෑමට ලක්ව ඇති බව ගොවින් පෙන්වා දෙනවා. අක්කර 80කට වී කුඹුරු තියෙන යලමහ දෙකම වැඩ කරනවා. මියවල් පරිසර සභාවේ යලමහ වැඩ කරන එකම කුඹුරු ආයේ මේ වෙල්යාවේ. අපි රජ නිලධාරීන්ට කියලා බැරිම තර අපි මේ මාධ්‍ය හරහා අපි මේ ජනාධිපතිතුමාට මේ කියන්නේ මේ ඇල 10 කිලෝමීටර් විතර අරන් එනවා. අරන් ආවිලා මේ ටික අපි මෙතනින් හරට තමයි වතුර ගෙඩි. දැන් මේ නායාපිකේ අර සම්පූර්ණ ගල්ගොඩ වැහිලා. දැන් මේ බණ්ඩි ගෝයන් තියෙනවනේ මේ මාසෙකට. අපි අවුරුද්ද දෙනකොට සම්පූර්ණ අපි කුඹුරු හදලා ඉවර කරගන්න. ඉතින් කරගන්න විදියක් නැහැ. මෙන්න මේ ගල්ගොඩ ඇවිල්ලා කියලා නියුම් ගහලා ඔක්කොම කරා කවුරුත් මේක දිහා බැලුවේ නැහැ. තාමත් එහෙමයි. අපිට කරගන්න විදියක් නැහැ දැන් මේ වැඩි. ජන බලවේගය කියලා අපි හැවටුණා. අපි ජන බලවේගයේ හොඳ ක්‍රියාකාරී පුදුල අපි මේ වසංගල. නමුත් දැන් නම් ඕනම නැහැ කියන දේ අපිට කියන්න තියෙනවා. දිට්වා උනාට ඇතිලා මාසයක් ගියාට පස්සේ මාසෙකින් අපි ආරම්භ කරා මේක සියලුම තැන්වලට දැනුවත් කරන්න. අනුකාරතුමාට අපි දැනුවත් කරලා තියෙනවා ලිඛිතව. ඊගවට ගෝජන සේවා කොමසාරිස්තුමාට දැනුවත් කරලා තියෙනවා. ඉංජිනේර දැනුවත් කරලා තියෙනවා. මීගාගුල ප්‍රාදේශීය ගෝජන සේවා මධ්‍යස්ථානයේ ඩීఓ මිස්ටර් දැනුවත් කරලා තියෙනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට දැනුවත් කරලා තියෙනවා. ඔය සියලුම දෙනාට ලිඛිතව දැනුවත් කරාට මේ වෙනතුරු ඒගොල්ලන්ට ඒ ලියුම ලැබුණාද කියලාවත් අපිට කිසිම ප්‍රතිචාරයක් මේවා කරලා නැහැ. අපිට මේ වෙනකොට රුපියල උදව්වක් කරගන්න බැරි නම් මාස 5ක් ගත වෙනකල් මේ රජයක් කියලා තිබිලා වැඩක් නැහැ කියන එක පැහැදිලිව අපි කියන්න ඕනේ. මොකද අපිට කනගාටුයි. මොකද ගොවි පවුල් 51ක් ජීවත් වෙනවා මේ වෙල්යාය යටතේ ගොවිතැන්